ඇති හොඳටම ඇති. ඩඩි ඊයා කොහොම හරි මේ බරුව පවන්ගෙන් හැංගුවා. ඒ වුණාට බඩි තව කොච්චර කල් කියලා අපි මේ බොරුව පවන්ට කරන්නද? පුළුවන් තරම් කල් කරමු. හෙට අනෙන්ද කසුන් එහා බඳිනවා කියලා පත්තරවල ගියාම මේ ඔක්කොම ඉවරයි. අක්කි ඒක ඒ වෙලාවට බලාගමු. අක්කි මම මේ ෆොටෝ එක වීසි කරා වගේ පාට පුළුවන් කසුන්ගේ මතකයේ කුණු කොට දාන්න. පුළුවන්. ඒ කොහොමද? මම මැරුණ දවසට. මොකද මේ යකෙක් දැකලා වගේ? සමහර වෙලාවට මේ ස්ටුඩියෝ එකට යක්කු වෙනවා. අපි බැලුවේ හැම එකෙක්ද කියලා. මං නම් ආයේ ෆොටෝ ගන්න නෙමෙයි. මං ආවේ පවනියක් කිව්ව එක්කගෙන යන්න. මාව එක්ක යන්න? ඕන බෑ කියන්න නම් බෑ. මට බඩු ගොඩාක් ගන්න තියෙනවා. මං ඉතින් අවුරුදු ගාණක් පිටරට හිටපු නිසා කසුන් අයගේ සිලෙක්ෂන්ස් දන්නේ නෑනේ. ඔයා ඉතින් කසුන් අයගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් නේ. ඒක නිසා මගෙත් එක්ක shopping කරන්න යන්න එන්නම ඕනේ. ඔයා කියන දේ මට අහන්න ඕනේ නැහැ. මං දන්නවා කියන්න යන දේ. අනේ අපි යමු. අද මගේ වෙඩින් රින් එක ගන්නත් තියෙනවා. යමු. එන්න. මේ කසුනය කැමති මොන පාටටද? කසුන් කැමති කා පාටට. කසුන් මේ ටී-ෂර්ට් ඔක්කොම ලස්සනයි. ඔයා තෝරන්නකෝ. ඔයා කැමති පාට. මං තෝරන්නේ පුළුවන් නම් ඔයාම තෝරන්න මං කැමති පාට. හැබැයි S2 පියාගෙන. හරි. දැන් මාල් දනා. right. මේක. ලස්සනයිද? හරියටම හරි. ඔයා කොහොමද දන්නේ මං කැමතිම පාට කහ පාටද කියලා? මීට වඩා ෆ්ලැට් එකක් නැද්ද? බලමු. මේකම හොඳයි. මේ තියෙන්නේ ෆ්ලැට් එක. අනේ පවනියක්කි මේක චුට්ටක් බලන්නද? දාලා බලන්න ඕන. අත දෙන්න. සා මේ නෝනගේ ඇඟිලි වල සයිස් එකම. ලස්සනයි නෝනා. දැන් කොහොමද පවන්ගේ තත්ත්වය? දැන් කිසි ප්‍රශ්නයක් නැහැ මතුමා. මිනිහා ෆුල් ෂේප්. හැමදාම ප්‍රැක්ටිස් කරනවා ඊළඟ ගේම් එක වින් කරන්න. යසයි. එහෙම ඉන්නව නම් බොහොම හොඳයි. හැබැයි විලි මිනිහා ගැන පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්නවා.
නිය කොයි වෙලාවක හරි බයි කසුන්ට බාල්දියක් පෙල්ලන්න පුළුවන්. නෑ සර්. දැන් එහෙම වෙන එකක් නැහැ. විලි අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ අවදානම නැති පැත්ත ගැන නෙවෙයි. අවදානම තියෙන පැත්ත ගැන. තමුසේ හොඳ ටැලන්ට් එකේ ඉන්නවා. පවන් වැඩිය දැඟලුවොත් හොඳ නැකතක් බලලා මිනිහව බ්ලාස්ට් කරනවා. එච්චරයි. පවනිත් හරියට තාත්ති වගේ තමයි. හැම දෙයක්ම කැප කරනවා මිසක් දිනා ගන්න දන්නේ නැහැ. පව්වා මේ අක්කා. අනිකේ හරි ආසාවෙන් හිටිය කසුන මැරි කරන්න. අනේ මන් දන්නේ. දෛවය හරියට සද්දම් කරනවා. බඩි. ඔයා මොනවටද අක්කෝ මේ එක එකට මුදු තෝරන්න යන්නේ? මම මොනවා කරන්නද අම්මි? නේහගේ ඇතුළට ඇවිල්ලා අක්ක ඇදගෙන එළියට බැස්සා. ඊට පස්සේ කායකට නගින්න හදද්දි තමයි කිව්වේ වෙඩින් එකට රින් තෝරන් දෙනවා කියලා. මොනවද කිව්වේ? විදිනේ මුදු තෝරන්න ගියා? මාර පොරවල්නේ. හා? මස්සිනා ගෙදර ඉද්දි කොහොමද මුදු තෝරන්න යන්නේ? කොහොමද යන්නේ? හා? මේ දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මට තියෙන ප්‍රශ්නේ එදාට මස්නේ කකුල හොදලා මම ගන්න මුද්ද කවුද තෝරන්නේ? ඒක හරියන්නේ නෑ අම්මේ. මම ගිහිල්ලා ලේටස්ට් ෆැෂන් එකක් තෝරන් එන්න. නැත්නම් ගොබ්බ ෆැෂන් එකක් තෝරන් එයි. මල්ලි ඔයා කොහෙද යන්නද? මම යන්නේ කපල් එක අල්ලන්න. මේ ටයිසන් දැන් ගිහලා වට ඒගොල්ලෝ අල්ලන්න හම්බෙන්නේ නැහැ. එයාලා ගිහලා හුඟක් වෙලා. බඩි. දන්නවනේ මේ ටයිසන්ගේ හැටි මුළු හෙට්ටි වීදෙන් පිරලා හරි මේ ටයිසන් කපල් එක හොයාගෙන තමයි එන්නේ. අයියේ තමුන් හිතුවේ කම්පියුටර් එක කියන්නේ මහා බ්‍රහ්මයා කියලා. ඒකනේ නැති ෆොටෝස් මැව්වේ. ඒ තාත්ති මම අපේ අක්කේ කසනගේ ෆොටෝ ගැහුවේ බඩි ඔය ෆොටෝස් ඉඳන් මේ සේරම ගිනිපත් උනේ. අනේ ඒකේ හින්දා තමයි මම මේ ස්ටුඩියෝ එක ඇතුළට කම්පියුටර්ස් වද්දා ගන්න අකමැති උනේ. බඩි ස්ටුඩියෝ එක කියන්නේ දේවාලය. දැන් ඒක ඇතුළට භූතය රිංගපුවාම ලෙනාඩ් ඔහොම බඩේට බනින්න එපා. ওই විදිහට කෑ ගහන්නේ තර්ඩ් ක්ලාස් මිනිස්සු. තර්ඩ් ක්ලාස්? කවුද තර්ඩ් ක්ලාස්? මමද? තමුන්ද? තාත්ති අපි පවන්ට සේරම හැංගුවා. එයා කසුන් බඳින්නේ පවනේ නෙවෙයි කියලා දැනගත්තාම කුලප්පු වෙලා. එතකොට අපේ ස්ටේටස් වලට මොකද වෙන්නේ කියලා හිතාගන්න. ස්ටේටස් බම්බුවේ ස්ටේටස්. දැන් පවන් ජුවලරි ෂොප් එකේදී මේක දැනගෙන මයික් ටයිසන් වගේ හැසිරෙන්න ගත්තාම ස්ටේටස් වලට මොකද වෙන්නේ? හිල්ඩා ඕකත් හරියට ඔයාගේ අර 2020 ලෝන් වික්‍රමයි වගේ තමයි. අයියෝ බඩි දැන් අපි මොකද කරන්නේ? අකිට කෝල් කරලාවත් බැලුවා නම් පිස්සු දාමි යකි තවත් අප්සෙට් එකයි. දැන් ලොගින් වෙන්න තියෙන එකම එක සයිට් එකයි. බලමු. හිරාන්